2026 අප්‍රේල් මාසය කටක ලග්න හිමියන්ගේ පලාපල ගැන ගෙනෙන කෙටි විමර්ශනයයි මේ. ඇස්ට්‍රෝ තරුව නාලිකාවේ විශ්ලේෂණවලට අනුව කිසිම අනවශ්‍ය බියගැන්වීමක් නැතුව මේ තීරණාත්මක ග්‍රහ මාරුව ඔබේ රැකියාවට, ආදරයට සහ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා අපි සරලවම තේරුම් ගනිමු. පළමුව ඔබේ රැකියාව ගැන කතා කළොත් මාසයේ මුල් සති දෙකේදී කුජ සහ සෙනසුරු මීන රාශියේ එකට හමුවීම නිසා වැඩ කටයුතු වල පොඩි පීඩනයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඔබ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙන්න ඉන්නේ අප්‍රේල් 14 වෙනිදා රවි ග්‍රහයා මේෂ රාශියට පැමිණීමත් එක්කම ඔබට නායකත්ව අවස්ථා ලැබිලා රැකියාවේ සුවර්ණමය යුගයක් උදා වෙනවා. දෙවනුව මූල්‍ය ස්ථාවරත්වය සහ පෞද්ගලික සම්බන්ධතා ගැන බලද්දී රැකියාව පස්සේ යද්දී පෞල් ජීවිතය මගහැරීද කියලා ඔබට හිතෙන්න පුරුවන්. මුලදී පොඩි වියදම් ආවත් අප්‍රේල් 19 වෙනිදා සිකුරු ග්‍රහයා වෘෂභ රාශියට ඇවිත් බලවත් මාලව්‍ය යෝගය හැදෙනවත් එක්කම ඔබේ ආදර සම්බන්ධතා ශක්තිමත් වෙලා මූල්‍යමය ලාභ ලැබෙන වාසනාවන්ත කාලයක් පටන් ගන්නවා. අවසාන වශයෙන් සෞඛ්‍ය සහ පිළියම් ගැන බැලුවොත් බාහිරින් කොච්චර ජයග්‍රහණ ලැබුණත් හිතේ සනසිල්ල නැට්ටම් වැඩක් නෑනි. රාහු සහ කේතුගේ බලපෑම නිසා ඇතිවෙන්න පුළුවන් අනියත බිය නැති කරගන්න දිනපතා භාවනා කිරීම හෝ බෝධි පූජා වගේ පිළිවෙත් කරන ගමන්ම හොඳට වතුර බීලා ඇඟේ උෂ්ණත්වය පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. නිවැරදි කාලකලමනාකරණයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළොත් මේ අප්‍රේල් මාසයේ කටක ලග්න හිමියන්ට සීළු බාධක ජය ගන්න අතිශය සාර්ථක කාලයක් කරගන්න පුළුවන්.